ආයිබෝවන් සුබ දවසක් වේවා ක්‍රිකට් ප්‍රේක්ෂක හිතවතුනි හිතවතියනි. ඉතින් මුලින්ම කියන්න ඕන සොරි වෙන්න ඕන මේ මම ආනන්දය සහ බෙන්දරගාමිණී අතර පැවතිච්ච බිග් මැච් එකේ ෆස්ට් ඩේ එකේ සමරි එක ගැන වීඩියෝ එක කළා. නමුත් මට මේ සම්පූර්ණ සමරියක් ගේන්න බැරි වුණා ඉවර වෙච්ච ගමන්ම. ඉතින් ගත්තොත් බිග් මැච් එක අප්‍රේල් 25-26 ගාල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වුණේ. පළමු දිනය ගැන මම වීඩියෝ එකක් ගෙනාවා. මගේ මේ වීඩියෝ ලිස්ට් එකේ ඇති ඒ වීඩියෝ එක ඕගොල්ලෝ අනිවාර්යයෙන් ඒකත් බලන්න. මුලින්ම කියන්න ඕන මගේ වීඩියෝ හොඳ නම් මගේ channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. එතකොට ඔබට මෙවැනි ක්‍රීඩාව සම්බන්ධ වීඩියෝ ඉදිරියටත් නැරඹීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් පළවෙනි දිනේ තරගයේ ලකුණු 133කට දැවී ගියා බෙන්දරගාමිණී ජාතික පාසල ආනන්ද ජාතික පාසලට එරෙහිව. ඒකෙදි එක පිටිකරුවෙක් සාර්ථක වුණ බෙන්දරගාමිණී ලකුණු 65ක් රැස් කරා. ඔහු හැරුණු විට අනික් එක් ක්‍රීඩකයෙකුවත් ඔහුට සාර්ථක පාර්ට්නර්ෂිප් එකක් ඔහු සමග බිල්ඩ් අප් කිරීමට සමත් වුණේ නැහැ. ඉතින් ආනන්දේ ස්පින් ඇටැක් ඉතාමත් හොඳයි. ස්පින් බෝලර්ස්ලා ඉතාමත් හොඳ සාධනීය කාර්යභාරයක් ඉෂ්ට කරා. මේ ඊට පස්සේ ආනන්දය පිටිකරණයට ආවා දහවල් සිකුරාදා දහවල්. ඒකෙදී පළමුවෙනිම ආනන්ද ජාතික පාසලේ ඔවුන් ලකුණු 14කදී කඩලු දෙකක් බෙන්දරගාමිණී ජාතික පාසලේ ක්‍රීඩකයන් විසින් ආනන්දයේ කඩලු දෙකක් දවා ගත්තා. ලකුණු 14ක් ප්‍රතිවියේදී ආරම්භක පිටිකරුවන් දෙදෙනාම ක්‍රීඩාගාරයට කරවා යැවීමට බෙන්දරගාමිණී ජාතික පාසල සමත් වුණා. අන්න ඒක තමයි මම නම් හිතන්නේ මැච් එකේ ටර්නින් පොයින්ට් එක. මොකද ලකුණු 14කට විකට් දෙකක් තීපි මං හිතන්නේ බෙන්දරගාමිණියට ටිකක් තරගයේ විවෘත වෙන්න හැඩක් ලැබුණා. මොකද එක දිගටම විකට් දෙක ගියේ එක ඕවරේ වගේ තමයි විකට් දෙක ගියේ. ඉතින් ඒ වගේ අවස්ථාවක මං හිතන්නේ අර සෙමෝත් සහ ඉන්දුවර ප්‍රසංග කියන නවක ක්‍රීඩකයන් දෙදෙනා තාමත් හොඳ ඉවසීමෙන් ගැප්ස් වලින් ලකුණු සොරා ගනිමින් මේ ගොඩනගපු මේ සම්බන්ධතාවයේ ඒ දිනයේ අවසානයේදී ලකුණු කවර ලීඩ් එක ලකුණු 60ක් විතර තියාගෙන බැට් කරන්න ඔවුන් දෙදෙනාට හැකියාව ලැබුණා. මම හිතන්නේ ඉතාමත් හොඳ පරිණත ඉවසීම් සහගත ක්‍රීඩා විලාසයක් ඔවුන් හුවා දැක්වුවා. ඔවුන්ගේ දක්ෂතාවය ඔවුන්ගේ ස්කිල්ස් ඔවුන් ඒ ගාල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තිසාරා හුවා දැක්වුවා. ඉතින් ගත්තොත් ඊට පස්සේ බෙන්දරගාමිණියට 14කට විකට් දෙකක් ගියපු අවස්ථාවේ ඉඳන් සාර්ථක වෙන්න බැරි වුණා. ඔවුන්ගේ පන්දුවන්නන් හොඳින් අධ්‍යයනය කරමින් මනා සැලසුමකින් ආනන්ද ජාතික පාසලේ ඒ නවක ක්‍රීඩකයන් දෙදෙනා මේ පිටිහරඹ යෙදුණා. ඉතින් මම පස්සේ දිනේ මම ෆස්ට් වීඩියෝ එකේ මම කලින් කිව්වා පස්සේ දිනේ ලීඩ් එක 120ක් වගේ තියාගෙන අපි බැට් කරන්න ඇවිල්ලා අපිට අවුට් කරගෙන ඒගොල්ලොන්ව ආනන්ද ජාතික පාසලට දිනන්න හැකියාවක් තියෙනවා කියලා. නමුත් මම ඒ වගේම කිව්වා බෙන්දරගාමිණියටත් උදේ මම හිතන්නේ අර ලෙෆ්ට් ආර්ම් ස්පිනර් ඉන්නවා බෙන්දරගාමිණිය හිටියා. මම දැක්කා ඌට සාර්ථක වෙන්න බැරුණ පළවෙනි දිනේ ඌට අර කොටු පවුර අන්තියෙන් ඇවිල්ලා පොඩ්ඩක් අර පන්දුව ගුවනට මුසු කරමින් දෝලනය කරලා පොඩි අභියෝගයක් එල්ල කරලා විකට් ටික අරගෙන මම හිතන්නේ ලීඩ් එක අඩුවෙන් තියාගෙන ඔවුන්ගේ පැත්තට නැවත තරගය විවෘත කරගන්න. මම හිතන්නේ බෙන්දරගාමිණියට මේ දේ කරගන්න බැරි වුණා. පස්සේ දවසේ ආනන්ද ජාතික පාසලේ පිටිකරුවෝ දෙදෙනා මම හිතන්නේ දහවල් 12 දිවා ආහාරය වනතුරු වගේ ඉතාමත් සාධනීය පිටිහරමයක නිරත වුණා. ඉන්දුවර ප්‍රසංග විශිෂ්ට ශතකයක් රැස් කරා. ඒක කියන්න ඕන ආනන්ද ජාතික පාසලේ යංගස් ක්‍රීඩකයා ඉතාමත් හොඳ ශතකයක්. මම හිතන්නේ ඒක ආනන්දයටම ආලෝකයක් වුණා ඒ දවසේ. සෙමෝද් කියන්න ඕනේ ඉතින් ඔහුත් අනගි සම්බන්ධතාවයක් ඔවුන් දෙදෙනා අතර තිබ්බේ. ඉතින් ඔහුත් අර්ධ ශතකයක් රැස් කරා. ඉතින් ඒ වගේ හොඳ ඉනිම් එකක් අපි දැක්කා. ඉතින් ආනන්ද ජාතික පාසලට තරගයේ විවෘත වුණා. මම හිතන්නේ සම්පූර්ණයෙන්ම විවෘත වුණා කිව්වොත් නිවැරදි. මේ දෙවන දිනේ දහවල් කාලේ වනතුරු වන විට. ඉතින් දෙවන දිනේ ටී සෙෂන් එකේදී විතර තමයි මම හිතන්නේ ඉනිම ඩික්ලෙයාර් කරේ. මම හිතන්නේ ඉදුවර පොඩ්ඩක් අර 100 ගහන්න පොඩි වෙලාවක් ගත්තා අන්තිම ටිකේ අන්තිම ලකුණු 5 වගේ රැස් කරන්න. ඔහුට ඊට කලින් පොඩ්ඩක් අර උදේ ඇවිල්ලා ආනන්දේ පිටිකරුවා දෙදෙනාට ඒ උදේ ඇවිල්ලා පොඩ්ඩක්
බෝලස්ලට දැන් ඇජස්ට් වෙලා හිටියේ ඒකේ උන්ගේ ප්ලෑන්ස් පොඩ්ඩක් රීඩ් කරලා තිබ්බේ ඒකේ පොඩ්ඩක් ඇටැකින් මොඩ් එක තව පොඩ්ඩක් ගෙනයවන මම හිතන්නේ දිවාහාරේට තනගේ නතර කරන විට බිම ඩික්ලේර් කරගන්න පුළුවන් වුණා නම් ඒ 100ක ලීඩ් එකක් තියාගෙන මම හිතන්නේ ආනන්දයට දෙවන දිනේ අවසානයේ තරගේ ජයග්‍රහණය කරන්න තිබුණා. මොකද බෙන්තරගාමිනියේ කඩළු 7ක්ම දවා ගන්න සමතුන ආනන්ද ජාතික පාසල ලකුණු 87ක් වගේ රැස් කරලා තිබියදී මම හිතන්නේ 6 විතර නිකන් පස්වරු 6 විතර තරගේ ගියා. මම හිතන්නේ ටී සෙෂන් එකේ ඉඳලා හවස 3 විතර ඉඳලා හවස 6 විතර නිකන් ඉච්ඡර කඩළු ප්‍රමාණයක් දාගත්තා නම් මේකේ අනිවාර්යයෙන්ම හැකියාව තිබ්බ පැයක් හෝ පැයකමාරක් වගේ තිබ්බම අනිවාර්යෙන් බෙන්තරගාමිනියට අපත් නැති වෙන ඉනිමක පරාජයක් තමයි අත් වෙන්න තිබුණේ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන සෙමෝත්ගේ දක්ෂතාවය ඉනිම් දෙකේදීම කඩළු 4 පැකින් දවාගත්තා. පළවෙනි ඉනිම් එකේ කඩළු 4ක් දවාගත්තා, දෙවෙනි ඉනිමේ කඩළු 4ක් දවාගත්තා. අර්ධ ශතකයක් රැස් කරා. මම හිතන්නේ කලෙක්ටිව් පර්ෆෝමන්ස් තුන්වෙනි යව්වෙම හොඳ පර්ෆෝමන්ස් එකක්. මම හිතන්නේ තරගේ රන් කරේ වැඩි හරියක්ම ඒ ඉන්දෝර සහ සෙමෝත් කියන ක්‍රීඩකයින් දෙදෙනා මත තමයි තරගයේම මම හිතන්නේ තරගයේම ආකර්ෂණ ශීලීත්වය රඳා පැවතුණා. ඉතින් දිනේ අවසානයේ උන් තරගයේ වීරයන් හොඳ පිටිකරුවන් හොඳ පන්දිවන්නන් බවට පත් වුණා. ඉතින් තාමත් සාර්ථක ක්‍රිකට් රටාවක් තමයි ආනන්දෙන් ඉබ්බෙතින් ඔවුන්ගේ ෆීල්ඩින් සුත් හොඳට තිබ්බ ආනන්ද ජාතික පාසල ඉතාමත් හොඳින් මම හිතන්නේ තරගයේ දවස් 2 ඉවර වෙනතුරුම හැම සෙෂන් එකක්ම වින් කරන්න සමත් වුණා ආනන්ද ජාතික පාසල. නමුත් තරගයේ අවාසනාවන්ත විදිහට කඩළු 3කින් ඩ්‍රෝ වුණා. ඉතින් ඒක ගැන ආනන්දේ පැත්තෙන් ගත්තොත් දුකයි. මොකද ඒක නිරන්නම තිබ්බ මැච් එකක්. බෙන්තරගාමිනිය පැත්තෙන් ගත්තොත් ඔවුන්ට අර කඩළු 14 ලකුණු 14කට කඩළු දෙකක් දවාගත් පළවෙනි දිනේ මේ අවස්ථාවෙන් තරගයේ මිස් වුණා. ඔවුන්ගේ අතින් ඊට පස්සේ ඔවුන්ට අවතීර්ණ වෙන්න බැරි වුණා. ඉතින් මම හිතන්නේ හොඳ ක්‍රිකට් එකක් ආනන්ද ක්‍රීඩා කරා. ඉතින් ආනන්දෙට ඒක ක්‍රෙඩිට් එක සම්පූර්ණයෙන්ම ගන්න තිබ්බ මැච් එක පොඩ්ඩක් අර පැය එකමාරකට කලින් ඩික්ලේර් කරලා මේ දිවාහාරයේ දෙවන දිනේ ඩික්ලේර් කරලා අර කොල්ලන්ට බෙන්දරගාමිනියට පිළියන්නට chance එක දුන්නා. ඉතින් සමස්තයක් හැටියට ගත්තොත් බිග් මැච් එක මේ සැරේ සාර්ථකයි. ආනන්ද ජාතික පාසල ඉතාමත් හොඳයි. ඉතාමත් හොඳ මේ දක්ෂතා තුන්වෙනි යව්වෙම සෑම ක්‍රීඩකයෙක්ම පහ ඉතා උනන්දුවෙන් ෆීල්ඩින් කරා. ඒක අපි දැක්කා සජීවීව තරගයේ නරපුපු ප්‍රේක්ෂකයෙකු විදියට. ඉතින් හොඳ ක්‍රිකට් එකක්. බෙන්දරගාමිනිය නම් මේ සැරේ අපොහසත් වුණා තරගාවලියට සාර්ථක ප්‍රවිෂ්ඨ වෙන්න තුන්වෙනි යව්වෙම. ඉතින් මෙවැනි සාර්ථක තරගාවලියක් බිග් මැච් එකක් නීලහරිත ක්‍රිකට් සංග්‍රාමයේ ලබන සැරේ ගාල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීම දැක ගන්න ශක්තිය ධෛර්ය වාසනාව ආනන්දයේ මෙන්ම බෙන්දරගාමිනී ක්‍රිකට් ප්‍රේක්ෂකයෙකුට සහ සමස්ත ලංකාවම ක්‍රීඩාලෝරීන්ට හැකියාව ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරමින් මම වීඩියෝ එක අවසන් කරනවා. ජයග්‍රාහී දවසක් ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාට.